ආයුබෝවන් සුබ දවසක් නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ සූදානම් වෙන්නේ සුවිශේෂී ජ්‍යොතිෂ කාරණයක් සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට. ඔබ දැනටමත් දන්නවා මේ 2025 මාර්තු මාසයේ 29 වෙනිදා සිද්ධ වෙන සුවිශේෂී ග්‍රහ මාරුව මොකක්ද කියන එක. සෙනසුරු ග්‍රහයා මේ මෙපමණ කාලයක් කුම්භ රාශියේ ගමන් කරලා තමන්ගේ ස්වශේෂ්ත්‍ර රාශිය තමන්ගේ භවණින් මිදිලා මීන රාශියට ගුරුගේ රාශියට සම්ප්‍රාප්ත වීම සිද්ධ වීමට නියමිතව පවතිනවා මේ 29 වෙනිදා වෙනකොට. ඉතින් මේ සම්බන්ධව කතා කරන්නට ඔබ දැනුවත් කරන්න ඔබව නිවැරදිව හරි ආකාරයෙන් දැනුවත් කිරීමට තමයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම අවසන් වෙනතුරු නරඹන්න කියන එක ඉල්ලනවා. කොහොමද ඔබට මේක බලපාන්නේ සහ ඔබ මොනවාගේ කාරණා සම්බන්ධ දැනුවත් වෙන්න ඕන කියන එක තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඔබගේ කේන්ද්‍රයට අනුව ඔබට මේ සෙනසුරු මාරුව සුබයිද අසුබයිද කියලා දැනගන්න පුළුවන් ක්‍රම දෙකක් මම කියලා දෙනවා. පළවෙනි එක තමයි ලග්නයෙන් ඔබගේ ලග්නය කියලා කියන්නේ පළවෙනි කොටුව. පළවෙනි කොටුවෙන් කේන්දරයේ පළවෙනි කොටුවෙන් 3 6 11 3 6 10ක් ගන්න පුළුවන්. 3 6 10 11 කියන ස්ථානයකට නම් සෙනසුරු ග්‍රහයා එන්නේ. ඔබට මේ සෙනසුරු මාරුව තාම සුබ බල දෙනවා. ඒ කියන්නේ ගැටලුවක් ඔබ මොන ලග්නය වුණත් ඔබගේ කේන්දරෙන් ලග්න භාවයෙන් 3 6 10 11 කියන ස්ථානයේ උපජේ ස්ථාන මේවා කේන්දරයක උපජේ ස්ථානදී පාපග්‍රහයින් බලවත් භාවයට පත් වෙන ගෝචර ගමනේදී. ඒක තමයි සිද්ධාන්තය. ඒතකොට ඒ නිසා මේ වෙලාවේ ඔබට ඒ ආකාරයෙන් නම් ඔබගේ සෙනසුරු පැමිණෙන්නේ ඔබට මේක ඊටාම සුබ බල දෙනවා කියලා මතක තියාගන්න. ඒක එක ක්‍රමයක්. ඒ නිසා ඔබට කවුරු කොහොම කිව්වත් ඕක තමයි ක්‍රමයෙන් දැනගන්න තියෙන්නේ. ඊළඟ එක තමයි ඔබගේ කේන්ද්‍රය ඔබට තියෙනවා නම් ඔබගේ කේන්ද්‍රය මම හිතනවා ඔබට ඔබ ළඟ ඇති ඔබ දන්නවා ඔබගේ ග්‍රහ පිහිටීම් දිහා බලන්න පුළුවන් කේන්ද්‍රය අරගත්තාම ඒ ග්‍රහ පිහිටීම් දිහා බලව ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා ඉන්න තැන ඉන්න කොටුව ඔබට හොයාගන්න පුළුවන් නම් සඳු ග්‍රහයා දැන් කොටු 12ක් තියෙනවා කේන්ද්‍රේ කොටු 12න් කොතන හරි සඳු කියලා හෝ චන්ද්‍ර කියලා හෝ ච අකුර හරි ඔහොම දාලා ඇති. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සඳු ග්‍රහයා නැත්නම් චන්ද්‍රයා කියන එක. ඒතකොට සඳු ග්‍රහයා ඉන්න කොටුවේ ඉඳලා සඳු ග්‍රහයා ඉන්න කොටුවේ ඉඳලා ගණන් කරනකොට 3 6 10 3 6 10 11 කියන තැනකට නම් සෙනසුරු වෙන්නේ. ඒත් ඔබට මේ සෙනසුරු මාරුවෙන් සුබ බල දෙනවා. මම තව උදාහරණයක් කියන්නම්. අපි හිතමු ඔබගේ කේන්දරේ ලග්න භාවයේ සඳු ඉන්නවා කියලා පළවෙනි කොටුවේ සඳු ඉන්නවා නම් ගණන් කරන යනකොට පළවෙනි කොටුවේ ඉඳලා 1 2 3 කරනවා 3 වෙනිට නම් සෙනසුරු ඉන්නේ සුබයි. ඊළඟට 6 වෙනිට නම් එන්නේ සුබයි. ඊළඟට 10 වෙනිට නම් එන්නේ සුබයි. 11 වෙනිට නම් එන්නේ සුබයි. එතකොට ඊටාම සුබ බල දෙනවා. ඒ වගේ කොටු වලට එනවනම් අපි හිතමු සඳු ග්‍රහයා ඉන්නේ 7 වෙනි කියලා. ඔබේ කේන්දරයේ 7 වෙනි කොටුවේ සම සඳු ග්‍රහයා තැන්පත්ලා ඉන්නේ උප්පත්තියේ. ඒතර ඔබ ගණන් කරනවා උප්පත්තියෙන් සෙනසුරු ඉන්න තැන ඉඳලා 7 වෙනි ඉඳලා 7 වෙනි එක විදිහට අරගෙන තමයි ගණන් කරන්නේ. 7 වෙනි ඉඳලා ගණන් කරනවා 7 වෙනි කොටුවේ ඉඳලා ඔබ එකින් තමයි ගණන් කරන්නේ. 7 වෙනි කොටුව චන්දු ඉන්නවා නම් එතන එක විදිහට අරගෙන 7 වෙනි කොටුවේ ඉඳලා 7 වෙනි එක 1යි 8 වෙනි එක 2යි 9 වෙනි එක 3යි. ඒතර 3 වෙනි එක වෙන්නේ 9 වෙනි කොටුව. 9 වෙනි කොටුවට නම් ඔබගේ සෙනසුරු වෙන්නේ ඊටාම සුබ බල දෙනවා. ඊළඟ එක තමයි ඊළඟට 9 ඊළඟට 10 11 12 එතකොට 12 වෙනි භාවය කියලා කියන්නේ 6 වෙනි ස්ථානය 7 වෙනි සඳු ඉන්නවා. එතකොට ඊටාම සුබ බල දෙනවා ඒකත්. ඊළඟට 12 වෙනි භාවය කියලා කියන්නේ එතකොට මේ ඔබගේ කේන්දරේ 7 වෙනින් 6 වෙන්න. ඊළඟට ගත්තොත් එහෙම ඔබගේ කේන්දරේ ඊළඟ එක තමයි 10 වෙනි ස්ථානය. එතකොට 12 වෙන්න කියන්නේ 6 වෙන්න. ඊට පස්සේ 12න් ඉවරයි අපි 1 2 3 4 5 කේන්දරේ 5 වෙනට නම් සඳු වෙන්නේ මේ සෙනසුරු වෙන්නේ ඊටාම සූපල දෙනවා. ඒ කියන්නේ සඳුගෙන් 10 වෙන්න. ඔබේ කේන්දරේ 5 වෙන කියලා කියන්නේ සෙනසුරු මේ සඳු ග්‍රහයා 7 වෙන්නේ ඉන්නවා නම් උප්පත්තියෙන් සඳු ග්‍රහයා 7 වෙන්නේ ඉන්නවා නම් ඔබගේ කේන්දරේ 5 වෙනි භාවය කියලා කියන්නේ 7 වෙනි භාවයෙන් 10 වෙන්න. ඒ කියන්නේ 7 ඉඳලා ගණන් කරන් ගියාම 7 එක විදිහට අරගෙන 7 8 9 10 11 12 1 2 3 4 5 එතකොට 11 වෙන්න කියලා කියන්නේ කේන්දරේ ඔබගේ 5 වෙනි භාවය. එහෙමනම් ඔබගේ කේන්දරේ සඳු 7 වෙනි නම් 5 වෙනිට නම් සෙනසුරු වෙන්නේ ඊටාම සුබ බල දෙනවා මේ සෙනසුරු මාරු. ඒ වගේ ඔබගේ සඳු ඉන්න තැනින් ඔබට ගණන් කරලා හොලා ගන්න පුළුවන්. මේක ඔබගේ සඳු ග්‍රහයා කේන්දරේ කොතන හිටියත් ඔබ සඳු ඉන්න තැන පළවෙනි භාවයේ විදිහට අරගෙන මේක ගණන් කරන්න. එතනින් සඳු ඉන්න තැනින් කේන්දරේ
3 6 10 11 කියන භාවිකට නම් ඔබගේ සෙනසුරු ග්‍රහය වෙන්නේ ඉතාම සුබ ඵල දෙනවා. ඉතින් ඔක මම හිතනවා ඔබට ඉතාම පැහැදිලි මම ඉතාම උදාහරණ සහිතව පැහැදිලි කරේ මේක බොහොම සරලව මේ කාරණය. ඉතින් ඔබට ඒක ගැටලුවක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් තවදුරටත් මොන හරි ගැටලුවක් තියෙනවා මට ඔබ කමෙන්ට් එකක් දාන්න කතා කරන්න. මම ඔබට මේක පැහැදිලි කරලා දෙන්නම්. කිසිම ගැටලුවක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මේක තේරුම් නැත්නම් කතා කරන්න නැත්නම් ඔබ කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න ඔබ පුළුවන් ඔබේ අදහසක් දක්වන්න. එහෙම වුණොත් එහෙම ඒකට අවශ්‍ය විදිහට මම ඒක ඔබට පැහැදිලි කිරීම කරලා දෙන්නම්. ඉතින් ගැන ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔහොම තමයි මේ සෙනසුරු සුබඵල දෙන්නේ. සහ අනෙකුත් භාවයන් වලට සුබ හෝ අසුබ ඵල නැත්නම් මිශ්‍ර ඵල හෝ අසුබ ඵල තමයි ලබලා දෙන්නේ මේ සෙනසුරු මාරුවත් එක්ක. ඉතින් ඊටාම සුබ ඵල ලැබෙන ආකාරය තමයි මම සඳහන් කරේ. අනිකුත් රාශි වලට සෙනසුරු ගෝචර ගමනින් ලබා දෙන්නේ මිශ්‍ර ඵල හෝ අසුබ ඵල කියන එක තමයි සඳහන් කරන්න තියෙන්නේ. ඉතින් ඒවා ලග්නයට අදාළව ලග්නයට කතා කරනකොට මම සඳහන් කරන්නම් ඔබගේ ලග්නයට කොයි යගේද මේ සෙනසුරුගේ බලපෑම සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් විශේෂයෙන් මතක් කරන්නට ඕන මේ සෙනසුරු මාරුව තියෙනවා 2027 ජූනි මාසේ දෙවනිදා දක්වා 2027 ජූනි මාසේ දෙවනිදා දක්වා මේ සෙනසුරු මාරුව බලපවත්වනවා. ඒ කියන්නේ මේ 29 වෙනිදා ඉඳලා අවුරුදු 2යි මාස 2යි දින 14ක පමණ කාලයක් මේ සෙනසුරු ගෝචරයෙන් ගමන් කරනවා මීන රාශිය තුල ගුරුගේ රාශිය තුල. ඉතින් මේක තමයි සඳහන් කරන්නේ. ඉතින් ගුරු ග්‍රහයත් මෙතනදී වැදගත්. ඔබගේ කේන්දරයේ ගුරු බලවත් නම් සෙනසුරු ඉන්න කියන්නේ ගුරු බලවත් භාවයට පත් වෙලා දෙන උප්පත්තියෙන් ඒ කියන්නේ ගුරු ස්වශ්‍රේෂ්ඨව හෝ උච්චව හෝ ඉන්නවනම් කේන්දරේ ඔබට මේ සෙනසුරු මාරුවෙන් ඊතරම් අසුබ ඵල ඇති කරන්න අසුබ තැනකට ආවත්. ඊළඟ එක තමයි ඔබගේ කේන්දරේ සෙනසුරු ග්‍රහය උප්පත්තියෙන් උච්චව හෝ සෙනසුරු ඒ කියන්නේ තුලා රාශිය තමයි සෙනසුරු උච්ච වෙන්නේ තුලා රාශිය හෝ ඒ වගේ තැනක පිහිටලා ඉන්නවා නම් ඒත් ඊටාම සුබ දෙන කේන්ද්‍රස්ථානික බලවත් සෙනසුරු සස යෝගී වගේ උදාකරමින් සෙනසුරු හත් වෙන්නේ පිහිටීම මෙවැනි යෝග කාරක විදිහට සෙනසුරු පිහිටලා තියෙනවා නම් ඒත් ඔබට මේ සෙනසුරු මාරුවෙන් බය වෙන්න කාරණයක් නැහැ. ඔබට සුබ ඵල තමයි ඇති කරන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණාවන් සම්බන්ධයෙන් නිවැරදිව දැනුවත් කිරීමට ඔබට අවශ්‍ය උනේ තවත් මේ සම්බන්ධව ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. ඒ සම්බන්ධව දැනුවත් කිරීමට මම ඔබට ඒ දැනුවත් කිරීම ලබා දෙන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් ඔය කාරණාවන් එක්ක ඔබට මම හිතනවා අවබෝධයක් ලැබෙන්න ඇති මේ සෙනසුරු මාරුව කියන්නේ මොකක්ද කොහොමද මේක වෙන්නේ කවද්ද සිද්ධ වෙන්නේ කොච්චර කාලයක් තියෙනවද ලග්න වලට කොහොමද මේක සුබ අසුබ විදිහට බලපාන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතනවා ඔබට පැහැදිලි අවබෝධයක් මේ වෙලාවේ ලැබෙන්න ඇති කියන එක. අපි බලමු ලග්නයට ඔබගේ මේස ලග්නයේදලා මීන ලග්නයේ දක්වා ලග්න වලින් පුතර ඔබට මේ සෙනසුරු මාරුව කොයි ආකාරයෙන්ද ඔබගේ ලග්නයට සුබ හෝ අසුබ ආකාරයට බලපාන්නේ කියන එක. ඔබ ඉපදුනේ මේස ලග්නයේ ඔබගේ 10 වැන්න සහ 11 වැන්න 10 වැන්න කියන්නේ කර්මස්ථානය 11 වැන්න කියන්නේ අයස්ථානය රැකියා ස්ථානය සහ කේන්දරේ ලැබීම් සම්බන්ධ ස්ථානය මේ දෙකම අධිපති වෙන්නේ සෙනසුරු 10 11. ඉතින් මේ අධිපති සෙනසුරු ඔබගේ 12 වැන්නට තමයි යන්නේ 12 වැන්න කියන්නේ ව්‍යය ස්ථානය. එතකොට 10 කර්මස්ථානය වැඩ කරන තැන රැකියා ස්ථානය ඊළඟට අයස්ථානය කියලා කියන්නේ 11 වැන්න ලැබීම් සම්බන්ධ ස්ථානය වාට ලැබෙන ආදායම් සම්බන්ධව කියවෙන තැන මේ දෙකටම අධිපති වෙන්නේ සෙනසුරු. මේ සෙනසුරු ග්‍රහය 11 වැන්නේ ඉඳලා ඔයාගේ කේන්දරේ 12 වැන්නට යන ව්‍යය ස්ථානෙට. ඉතින් මේ ව්‍යය ස්ථානය තුළ රාහු ග්‍රහය ඊළඟට මෙතන සාධු ග්‍රහ යෝගයක් සිද්ධ වෙනවා මේ වෙලාවේ ග්‍රහ ගෝචර ගමන සිද්ධ වෙනකොට කොහොම වුණත් අවුරුදු දෙකමාරකට ආසන්න කාලයක් සෙනසුරු ඔබගේ කේන්දරේ 12 වැන්නේ ගමන් කරනවා මේස ලග්න ඔබගේ. දැන් මේස ලග්න ඔබට මේක කොහොමද බලපාන්නේ? දැන් ඔබ මතක තියාගන්න ඔබට මේ වෙනකොට යන්නේ සෙනසුරුගේ මහ දසාවක් අන්තර දසාවක් විදසාවක් ගෙවෙනවා නම් ඔබට මේ කියන දේවල් වල බලපෑම ටිකක් වැඩි වෙනවා. ඒ කියන්නේ සෙනසුරුගේ බලපෑම ලැබෙන්න නම් සෙනසුරුගේ මහ දසා අන්තර දසා ගත වෙන්නට ඕන. ඒක පළවෙනි කාරණය. ඊළඟට ඔබගේ කේන්දරයේ බලවත් සුබ ග්‍රහයෙක්ගේ මහ දසාවක් නම් යන්නේ. මේක ඇත්තටම මට හරියට කියන්නත් බෑ. මොකද එක එකනායි කේන්දරවල ගත වෙන මහ දසා අන්තර දසායි පුජ්‍යලයෙන් පුජ්‍යලට වෙනස් වෙනවා. සහ විතරක් නෙවෙයි ග්‍රහයන් පිළිලා තියෙන උච්ච නීචාදී තත්ත්වයන් නැත්නම් ග්‍රහයන් සුබද අසුබද කියන එකත් පුජ්‍යලයෙන් පුජ්‍යලට වෙනස් වෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ ඔබට ගමන් කරන්නේ ඔබගේ කේන්දරයේ සුබ ග්‍රහයෙක්ගේ සුබව පිහිටපු ග්‍රහයෙක්ගේ මහ දසාවක් හෝ අන්තර දසාවක් නම් විශේෂයෙන් ගුරු මහ දසාවක් අන්තර දසාවක් ඒ වගේම ඔබ විශේෂයෙන් ගත්තොත් එහෙම රවිගේ මහ දසාවක් අන්තර දසාවක් එතකොට ඒ වගේ ඔබගේ ලග්නාධිපතිගේ මහ දසාවක් අන්තර දසාවක් ගත වෙනවා නම් මේ කාල සීමාව
ඔබට මේ සෙනසුරුගෙන් ලැබෙන අසුබ ඵල බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුබ ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් අර සෙනසුරුගෙන් ලැබෙන අසුබ ඵල අඩු කරලා ඒක මිශ්‍ර ඵලදායක තත්යකටපත් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න කාරණේ. ඉතින් එහෙම නැත්නම් ඔබට ඒ කියන්නේ සෙනසුරුගේ මහදසාවක් අන්තර්දසාවක් නම් මේ වෙලාවේ ගත වෙන්නේ ඔබට යම් ආකාරයක ලැබෙන අසුබ ඵල තත්යන් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. මොනවද අසුබ ඵල? දැන් සාමාන්‍යයෙන් සඳහන් කරොත් මම ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඔබට දැන් ඔබගේ අයස්ථානාධිපති ව්‍යයස්ථානට යනකොට ඔබටම තේරෙන්න ඕන. සාමාන්‍යයෙන් ගෝචර ගමන තුළ ඒ ග්‍රහයට දාලා මහදසාවක් අන්තර්දසාවකුත් ගත වෙනවනේ මේ වෙලාවේ. ඔබට අනිවාර්යයෙන්ම මුදල් සම්බන්ධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ආර්ථිකමය වශයෙන් යම් ආකාරයක ගැටලුකාරී තත්ත්වයන් වැයපස ඉහළ යාම මුදල් අධික ලෙස වියදම් යෙදීම් මේවත් එක්ක මුදල් සම්බන්ධ ගැටලු කරදර වලට ලක් වෙන්න වෙනවා. ණය තුරුස් වැඩි වෙන්න පුළුවන්. ණය වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේවා දැනුවත් වෙන්න. ණය වෙන්න එපා. ණය ගන්න එපා. ඔබට ගෙවා ගන්න බෑ මේ වෙලාවේ ණය ගත්තොත්. හොඳට මතක තියාගන්න මේ කියන දේවල්. ණය ගත්තොත් ගෙවා ගන්න බෑ. කොහොම වුණත් ඔබට ආර්ථික ගැටලු වෙනකොට ඔබට ණය වෙන්න හිතෙනවා. සිද්ධ වෙනවා. ඒ නිසා මේ වෙලාවේ බුද්ධිමත් වෙන්න ඕන. කල්පනාකාරී වෙන්න ඕන. බොහොම දුරදිග සිතලා වැඩ කරන්න ඕන. ඒ නිසා ආර්ථික අහේනියක් ඇවිල්ලා ඔබට මානසික වශයෙන් එක පීඩාකාරී විදිහට බලපාන්න පුළුවන් වසර දෙකමාරක් තමයි මේ උදා වෙන්නේ. ඉතින් ඔය සෙනසුරුගේ මහදසාවකුත් අන්තර්දසාවකුත් නම් ඔබට ගත වෙන්නේ ඒකේ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඔබ බොහොම කල්පනාකාරීව තමයි ආර්ථිකය කළමනාකරණය කරගන්න මේ වෙලාවේ තැන්පත් ධනයක් නිරන්තරයෙන්ම තියාගන්න. හොඳ මුදල් කළමනාකරණයක් තියාගන්න. තමන්ගේ මුදල් වියදම් කිරීමේදී බොහොම කළමනාකාරීත්වය නැත්නම් හොඳ සැලසුම් සහගතව කටයුතු කරන්න ඔබ වග බලා ගන්න ඕන. ආවට ගියාට ඔබ වියදම් කරන්න යන්න එපා. මුදල් හරිම පරිස්සම් කරන්න. මුදල් සම්බන්ධ ගැටලු එන්න පුළුවන් නිසා ඔබ මුදල් බොහොම පරිස්සමෙන් තමයි ගණනදිනු කරන්නට ඕන. ඊළඟ දේ තමයි මුදල් ණයට දෙන්න එපා කාටවත් මේ කාල සීමාව තුළ. ණයට දුන්නොත් ඔබට ගන්නත් බෑ. දෙන්නෙත් නෑ. ගන්න තියෙනවා හම්බෙන්නෙත් නෑ. ණයකාරයෝ නැත්නම් ඔබගේ ණය ගත්ත අය ඔබව මග අරින්න පටන් ගනි. ඔබව එනකොට හැංගෙන්න පටන් ගනි. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ කාලය තුල නඩු හබ වලට ඒ නිසා පැටලෙන්න යන්න එපා. නඩු හබ වලට නීතිමය ගැටලු වලට මැදිහත් වෙන්න සිද්ධ වෙන කාලයක් බවට පත් වෙයි ඔය හේතු නිසා. ඒ නිසා මිනිසුත් එක්ක ප්‍රශ්න ඇති කරගෙන නඩු හබ වලට පැටලිලා නොඑක ආකාරي තමන්ගේ තව තියෙන තුට්ටු දෙකත් එකටත් වියදම් කරගෙන ඒ වගේම ඒ වෙනුවෙන් තමන්ට ටිකක් විවේකයක් නැතුව එහෙට මෙහෙට ඇවිදිලි ටිකක් වැඩි වෙලා ගමන් බිමන් වැඩි වෙලා ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. මානසික පීඩාවන් එන්න පුළුවන්. ඒ නිසා ඔන්න හොඳට මතක තියාගන්න ওই කාරණාවන්. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔබ කිසිම වෙලාවක කිසිම කෙනෙකුට අප ගිවිසුම් වගේ දේවල් වලට අප වෙන්න යන්න එපා. ණයට අස්සම් කරන්න අප වෙන්නට එහෙම දේවල් වලට යන්න එපා. බොහොම පරිස්සම් වෙන්න. තමන්ගේ අප ගිවිසුම් අස්සම් කරන ඒ වගේ දේවල් වලට එකඟ වීම මේ වෙලාවේ ඔබට සුදුසු නෑ. මොකද ඔබගේ අයස්ථානාධිපති දුර්වලයි. ඒ නිසා ඔබගේ අපවීම තුල ඔබට ඒව ගෙවන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ණයකට අස්සම් කරලා සමහරට ඒ පුජ්‍යල ගෙවන්න නැතුව මග අරින්න පුළුවන්. එහෙම වුණොත් එimhe ඔබට තියෙන දේවල් ඔක්කස් කරලා කනකර ඔක්කස් කරලා තමයි ඒ වගේ වණ්ඩ වෙන්නේ. ඉතින් කොහොම දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම කෙනෙක් විශ්වාස කරලා මුදල් දෙන්න එපා මේ කාලය තුල. දුන්නොත් ඔබව වංචාවන් වලට හසු වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒවා ඔබව මග අරින්න පුළුවන්. ඒ නිසා ඊළඟ දේ තමයි ඔබගේ බැංකුවල තියලා තියෙන රත්තරන් බඩු, කනකර බඩු ඔබ මතක තියාගන්න. ඒවා සින්න වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒවා සින්න වෙන්න තියෙන ඉඩකඩ නිසා රත්තරන් බඩු ඔබගේ බැංකුවල තියලා තියෙන දේවල්, පොලියට දීලා තියෙන දේවල්, ඒ වගේ දේවල් තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් මේ වෙලාවේ ගැන සැලකිලිමත් වෙන්න. ඒවා හරියටම කළමනාකරණය කරගෙන හරි දිනේට මේ මුදල් පොලි ගෙවලා ඒවා බේර ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒකයි හොඳ කළමනාකාරීත්වයක් අවශ්‍යයි කියලා කියන්නේ. ඉතින් එහෙම වුණොත් ඔබට ඒවා ඔබට මේ වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දේ තමයි ඔබ ගෙදරින් පිට යනවා නම් ඔබගේ මුදල් පසුම්බිය, ඔබගේ වටිනා කරන බඩු බාහිර ආදිය ඔබ පරිස්සම් කරගන්නට ඕන. ඒ වගේම තමයි ඔබගේ සමහර විට කරේ තියෙන මාලේ කවුරු හරි කඩාගෙන යන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න සිද්ධ වෙන්න ඉඩකඩ තියෙන ඔබගේ වටිනා දේවල් වලට අනතුරු සිද්ධ වීමේ, හානි සිද්ධ වීමේ හැකියාව වැඩි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. රැකියා ස්ථානය තුල ඔබ වැඩ කරනකොට බොහොම කල්පනාකාරී වෙන්න ඕන. ඔබට විරුද්ධව සතුරු බලවේග ක්‍රියාත්මක වෙන කාලයක්. ඔබට පැමිණිලි චෝදනා එන්න පුළුවන් කාලයක්. ඔබ ඒ නිසා රැකියාවේ කටයුතු පිළිබඳව හොඳට හොයලා බලලා කළමනාකරණය කරගන්න මේ කාලය තුල. ඔබගේ රැකියාව තුල ඔබ විශ්වාසයෙන් කටයුතු කරන්න. මොකද ඔබ ඒක කිසි වෙලාවක
වෙලාවට හරි විදිහට ඒ කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔබට විරුද්ධව යයන් චෝදනා අපහාස ඒ වගේම ඔබගේ රැකියාවට ගැටලු ඇති වෙන කාරණා නීතිමය ප්‍රශ්න මේ වගේ දේවල් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වීමේ හැකියාව වැඩි මේ කාල සීමාව තුළ මේ කාරණාවන් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි ඔබ නව රැකියාවක් ඉල්ලුම් කරන්න ඔබ අපේක්ෂාවෙන් ඉන්නවනම් මේ කාල සීමාව තුළ තමයි බාධා එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ඉල්ලුම් කරලා තියෙනවා රැකියාවක් يعني සම්මුඛ පරීක්ෂණයකට වගේ ඔබ දාලා තියෙනවා නම් එවැනි දේවල් වලට ඉදිරිපත් වෙන්න හිතාගෙන ඉන්නවා නම් හොඳට යන්න සැලසුම් සහගතව සූදානම් වෙලා. මොකද ඔබට මේ වෙලාවේ ඒ වගේ දේවල් සම්බන්ධව යම් බාධාකාරී තත්ත්වයක් පවතින කාලයක්. ඒ නිසා හොඳට සූදානම් වෙන තරඟ විභාග වගේ දේවල් වලට සම්මුඛ පරීක්ෂණ වගේ දේවල් වලට ඉතාම සූදානම් වෙලා තමයි මුහුණ දෙන්න ඕන. එහෙම වුණොත් ඒ වගේ දේවල් වලින් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් මේවා කල්පනා කරන්න මේවා කියන්නේ ඔබව මානසික වැටෙන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ මේක ගැන ඔබ හිතුවත් නැතත් මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් ඔබ මේක දැනුවත් වීම තුළ මේ දේවල් නොවන විදිහට සැලසුම් සහගතව කටයුතු කිරීමේ හැකියාව ඔබට ඇති කරනවා. ඉතින් ඒ නිසා බොහොම සැලසුම් සහගතව තමයි කටයුතු කරන්න ඕන. ඔබ උපක්‍රමශීලීව බොහොම කල්පනාවෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් මේ දේවල් වළක්වා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කරන ඕන පුදු පූජාවන් අනිවාර්යෙන් කරගන්නට ඕන. විශේෂයෙන් ඔබට පුළුවන් නම් මාසයකට සැරයක් සෙනසුරාදා දවසක කිරියහාර ටිකක් හරිගස්සගෙන ගිහිල්ලා පැරණි බෝධියක් ළඟ විහාරස්ථානයක පැරණි බෝධියක් ළඟ විශේෂයෙන් මේ කිරියහාර ටික පූජා කරලා ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට විෂ්ණු දෙවියන්ටත් ඊශ්වර දෙවියන්ටත් පින් අනුමෝදන් කරලා තමන්ගේ විනාඩි 4-5ක් පමණ කාලයක් මෛත්‍රී භාවනාව වඩලා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරලා තමන්ගේ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. ඒ වගේම සංසාර ගමන තුල තමාගෙන් යම් අඩුපාඩු අලාභ සිද්ධ වුණ පහින්සා පීඩා සිද්ධ වුණ දැන හෝ නැතන සිද්ධ වෙච්ච අයගෙන් කමාව අරගෙන සමාව ඉල්ලලා විශ්වයට සුබ ශක්තියක් සුබ කිරණ ශක්තියක් නිකුත් කරලා ඔබට පුළුවන් නම් මාසිකට සැරයක් මේක සිද්ධ කරගන්නට ඔබට මේ සෙනසුරුගෙන් වෙන සියලු අපල තත්ත්වයන් යහපත් පැත්තට පරිවර්තනය කර ගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් ඒක තමයි සඳහන් කරන්නේ. ඒක තමයි ප්‍රතිකර්මය. ඉතින් ඒ නිසා මේවා කරගෙන ඉවර වෙලා ඔබට පුළුවන් ඒ අසුභකාරී තත්ත්වයන් සුබ පැත්තට හරවා ගන්න. විශේෂයෙන් ඔබට තව පුළුවන් ඕනනම් ඔබගේ වැඩිහිටියන් ඉන්නවා නම් ඔබගේ සිල්වත් වැඩිහිටිය අය අසනීප වෙච්ච අය ඒ වගේ අයට පුළුවන් නම් සල්ලි උපකරණ බෙහෙත් ටිකක් ඒ වගේම ඔය සිල් සමාදන් වෙන්න සුදු ඇඳුමක් ඒ වගේ සිල් රෙද්දක් ඒ වගේ ආහාර පාන ටිකක් බෙහෙත් ඖෂධ ටිකක් වැඩිහිටියට අරන් දීලා ආශිර්වාද ගන්න පුළුවන් නම් ඒකත් ඉතාම වටිනවා. ඔබට පුළුවන් වලන් විටින් විට ඒ වගේ දේවලුත් කරගන්න. ඉතින් මේ වගේ දේවල් කිරීමෙන් ඔබට මේ සෙනසුරෙන් වෙන අපලකාරී තත්ත්වයන් අවම කරගෙන ඉතාම සුබ ග්‍රහමාරුවක් බවට මේ පච්චර ගැනීමේ හැකියාව පවතිනවා. මම හිතනවා මේ සලකුණු ඔබට ඒ සම්බන්ධයෙන් හොඳ ප්‍රමාණවත් දැනුවත් කිරීමක් ලැබෙන්නේ නැති කියලා. එහෙමනම් ඔබගේ සියලු කටයුතු අපරූපද්‍රන් දුරු කරගෙන සුබදායි තත්ත්වයට පච්චර යන ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂා විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.